ස්ට්‍රීට් ෆුඩ් කන්න. දැන් ඉතින් අපි ඉන්නේ මෙන්න මේ වැව ළඟ. ඉතින් ඔන්න අද මම ගේන්නේ වෙනස්ම විදිහේ vlog එකක්. මොකද මේ සැරේ ක්‍රිස්මස් පාටි එකක් අපි කැන්සල් කරා. ඒකට හේතුව ලංකාවේ ගොඩාක් අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් ක්‍රිස්මස් පාටි එක කැන්සල් කරලා මේ විදිහට ස්ට්‍රීට් ෆුඩ් දෙන්න කතා කරගෙන ඒ එකතු වෙන සල්ලි ලංකාවට යවන්න තමයි මේ සැරේ ලෑස්ති වුණේ. ඉතින් ඒ දවස වෙනුවෙන් අපිත් ගියා ස්ට්‍රීට් ෆුඩ් ගන්න. ඉතින් අපිට හරි සතුටුයි මේ දේ. මොකද රටක් විදිහට නවසීලන්තේ ඉන්න හැම සිටි එකක අය මේ විදිහේ දෙයක් කරනවා. ඉතින් අපේ ක්වීන්ස්ටවුන් වල ඉන්න අය එකතු වෙලා මෙන්න මෙහෙම ඒ දවස ලෑස්ති කරා. ඉතින් මම වැඩ ඇරිලා හස්බන්ඩ්ත් එක්ක දැන් මේ එතෙන්ට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ තැන නම් හැමදාම පෙන්වන්නේ ඔයාලට. ඉතින් ඔන්න අදත් ඒ තැන ලස්සන මම ඔයාලට බලන්න මේ විදිහට සලස්සුවා. ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපි ඒ දිනම් ටිකක් පරක්කු වෙලා මොකද මම ඕෆ් වෙලානේ ආවේ. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ගිහිල්ලා මෙන්න මේ විදිහට ඉතින් එතන අපි දන්න අඳුරන ගොඩක් අය ඇවිල්ලා හිටියා. ඒ අපේ රටේ අය විතරක් නෙවෙයි පිට රට කට්ටිය පවා මෙතෙන්ට ඇවිල්ලා ඉතින් කෑම ගන්නවා. මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. එහෙනම් ඉතින් මාත් එක්ක යමු චෙරි පික් කරන හැටි බලන්න. ඔන්න ඉතින් මම චෙරිවත තියෙන තැනටම ආවා. හරිම ලස්සනයි. ඉතින් මොකද මේ එකම විදිහේ මේ චෙරිවතු ඇත්තටම හැම සීසන් එකකටම හරි ලස්සනයි. ඕටම් එකට තමයි ගොඩක්ම ලස්සන. ඒ වගේම බ්ලොසම් පිපෙන කාලටත් හරි ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ආවේ. එතන මෙන්න මේ විදිහේ බකට් තියෙනවා. අපි එතනින් බකට් ගන්න ඕනේ. ඒවට තමයි ඉතින් අපි චෙරි කඩන්නේ. එහෙනම් යමුකෝ චෙරි කඩන හැටි බලන්න. ඔන්න ඉතින් අපි පටන් ගත්තා චෙරි කඩන්න. මෙන්න මේ විදිහේ ඉනිමගවල් තියලා තියෙනවා. ඉතින් මෙතනදී වයස ભેදයක් නැතුව හැමෝම කට්ටිය ඇවිල්ලා චෙරි පික් කරනවා. ඉතින් මේක වෙනස්ම විදිහ අත්දැකීමක්. මේ කාලෙට ඉතින් වයස ભેදයක් නැහැ. හැමෝම ඇවිල්ලා සතුටු වෙනවා. ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා. මේ වගේ රටවල ඉන්න අය දන්නවා ඉතින් චෙරි පික් කරන එක, ස්ට්‍රෝබෙරි පිකින්, ඇපල් පික්, බ්ලූබෙරි පික් ඒ වගේ එක දේවල් ඉතින් තියෙනවා. ඔන්න ඉතින් පේනවනේ ඉර හොඳටම මුදුන් වෙලා ඇත්තමයි ගොඩාක් රස්නයි. හැබැයි ඉතින් මේ චෙරි ගස් හින්දා අපිට ලොකුවට රස්නේ දැනෙන්නේ නැහැ. මෙතන එක එක පාට චෙරි තියෙනවා. මේ පේන්නේ රතු පාට චෙරි. ඒවා දම් පාටයි. ගොඩාක්ම ඉදුණාම ඉතින් අපි ගොඩාක් ඒ දම් පාට කෑව. පේනවනේ අපේ පොඩ්ඩෝ දඟලන එයාලට 아무තු නිදහසක් ඇවිල්ලා. මේ තියෙන්නේ සුදු පාට චෙරි. ඉතින් මම චූටි බබාට දුන්නම්. එයාත් ගේම අතාරලා නැහැ. දුම් වල නාගෙන ගාගෙන චෙරි කනවා.
මේක හරීම ලස්සන අත්දැකීමක් ඉතින්. මොකද මේ ඒ කාලවලට වෙනස්ම අත්දැකීම් ටිකක් තමයි චෙරි වතු වලින් හම්බෙන්නේ. මේ බලන්නකෝ එක එක පාට චෙරි තියෙනවා. මෙතන තියෙන්නේ සුදු පාටක් නෙවෙයි, දම් පාටක් නෙවෙයි, වෙනස්ම විදිහේ චෙරි එකක්. ඉතින් අපි දැන් චෙරි පික් කරලා ඇවිල්ලා ඒක ඉරා ගන්න තමයි ඉන්නේ. Mixed berry and a capra cone. අයිස්ක්‍රීම් එකක් කන්නත් අමතක කරන්නේ. ෆ්‍රෙෂ් පික් තමයි ඇඩ් කරන්නේ. Here we go. Cherry and a cone too. Yes. ඉතින් ඔන්න ගත්ත රස මම නම් ගත්තේ මික්ස් බෙරි එකක්. අයිස් එක රස විඳින ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඔහොම තමයි මේ ලස්සන දවස ගත උනේ. ඉතින් ඔය ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙන්න මාව බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයමත් ලස්සන වෙනස් විදිහේ අත්දැකීමකින් අපි හමු වෙමු. එන ගමන් ඔන්න අපි කේමාර්ට් එකටත් ගියා. ක්‍රිස්මස් ගහ සරසන්න අයිටම් ටිකක් ගන්න. ඉතින් ඔයාලා ඒවත් බලන්නකෝ. ක්‍රිස්මස් කාලෙට මෙන්න මෙහි කේමාර්ට් එක මෙන්න මේ විදිහට ලස්සන වෙලා තිබ්බා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයමත් අපි හමු වෙමු.